විශේෂයෙන්ම තයිපොංගල් දිනේදී තමුන්නාන්සලේ උත්සවය සමරන අවස්ථාවේදී මටත් තමුන්නාන්සලා සමග එකතු වීමට ලැබීම වාග්යක් කොට මා සලකනවා. නව වසරකින් අපි හැමදෙනාටම අලුත් ප්‍රාර්ථනාවන් අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. විශේෂයෙන්ම ජනතාව හැටියට ඔබට මහා බලාපොරොත්තු සහ අපේක්ෂාවන් නැති. ඒ වගේම රටක් ලෙසත් අපිට අලුත් බලාපොරොත්තු සහ අපේක්ෂාවන් තිබෙනවා. අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තු වන්නේ තිබෙනවාට වඩා සෑම අතින්ම දියුණු පොහොසත් රටක් නිර්මාණය කිරීමයි. අපි පොහොසත් රටක් කියන්නේ කුමක්ද? ධනෙන් ඉදිකිරීම වලින් පමණක් පොහොසත් රටක්ද? නෑ, ඊට වඩා විශාල ශේෂ්ත්‍රයෙන් අපි පොහොසත් රටක් නිර්මාණය කළ යුතුයි. අපි බලයට පත් වෙලා දැන් අවුරුද්දකට වඩා වැඩි කෙටි කාලයක් ගත වෙලා තිබෙනවා. මේ ඉතිහාසයේම ජාතිවාදී ගැටුම් අඩු, ජාතිවාදයේ පෝෂණය කිරීම සඳහා දරන ව්‍යාපාර දුර්වල වුණු, ජාතික සමගිය සඳහා පොරබදපු වසරක්. වෙනදා අපේ රටේ බොහෝ තැන්වල ජාතිවාදී ගැටුම්, ජාතිවාදී ප්‍රවණතාවයන් පැන නගිනවා. අපිට අවශ්‍යයි ජාතිවාදයෙන් තොර ජාතික සමගිය පිරුණු පොහොසත් රටක්. කොහේ ඉපදුනත්, මොන භාෂාව කතා කරත්, මොන ආගම ඇදහුවත්, මොන සංස්කෘතික ජීවත් වුණත් මේ සෑම කෙනෙකුටම අපේ රටේ අභිමානවත් පුරවැසියෙක් ලෙස අයිතීන් සමග ජීවත් වීමේ වටපිටාව හැදීම තමයි අපගේ අපේක්ෂාව. ද ජාතිවාදයෙන් තොර පොහොසත් රටක් අපිට අවශ්‍යයි. ඒ වගේම අපි අතර විවිධ සංස්කෘතීන් තිබෙනවා. රටක් ලස්සන වෙන්නේ කොහොමද? ජනතාව අතර විශ්වාසය හැදෙන්නේ කොහොමද? මේ සෑම සංස්කෘතියකම ගෞරවය, සෑම සංස්කෘතියකටම ගරු කිරීම සහ පිළිගැනීම ඉතාමත් වැදගත්. දැන් අපි එහෙම රටක් හදන්න ඕන. ඒක අපේ අපේක්ෂාව බවට පත් වෙනවා. ඒ වගේම ආර්ථික වශයෙන් විශාල පීඩාවට පත් වී තිබෙන ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් අපි උරුම කරලා දෙන්න ඕන. විශේෂයෙන්ම හොඳ නිවාසයක් ලබා දීම, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනින් හොඳ සෞඛ්‍ය සේවයක් ස්ථාපිත කිරීම, කුෂි කර්මාන්තයේ, දීවර කර්මාන්තයේ දියුණු කිරීම, ඉතා හොඳ ආදායම් මාර්ගයක් නිර්මාණය කිරීම, තරුණ තරුණියට හොඳ රැකියා අවස්ථා නිර්මාණය කිරීම. ඒක ආණ්ඩුවක් හැටියට තිබෙන අපේ අපේක්ෂාව සහ බලාපොරොත්තු. මා දන්නවා මෙතන ඉන්න බොහෝ දෙනා යාපන දිස්ත්‍රික්කයේ පසුගිය මහමැතිවරණදී අප කෙරේ විශ්වාසය තබලා මේ යාපන දිස්ත්‍රික්කේ ලංකාවේ පළමු වතාවට අපි ජයග්‍රහණය කරා. ඒ කියන්නේ ඔබ අප කෙරේ විශ්වාසය තබලා තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙනවා. ඔබ අප කෙරේ තබන විශ්වාසය බිඳකින්වත් බිඳ වැටෙන්න ඉඩ නොදී ජාතිවාදයෙන් තොර ජාතික සමගිය පිරුණු රටක් අපි නිර්මාණය කරනවා. ඔබේ දරුවන්ට හොඳ අනාගතයක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. අපි කාටත් සතුටින් සැනසුමින් ඉන්න පුළුවන් රටක් අපි හදනවා. මා දෙන්නා මෙතන එක් රැස් වෙලා ඉන්න ජනතාවගේ ප්‍රධාන අපේක්ෂාව ඒක. එම අපේක්ෂාව ඉටු කිරීමෙන් අපි නොපිරිහෙලා වගකීම ඉටු කරන බවට මා ඔබට සහතික කරනවා. මේ තයිපොංගල් දිනේදී අපි එක ප්‍රාර්ථනාවක් කරමු. අපි නොබෙදීමු. අපි එකතු වෙමු. අපි හොඳ රටක් අපේ දරුවන් වෙනුවෙන් හදමු. ඒ වෙනුවෙන් සියලු දෙනා තිර අධිෂ්ඨානකින් යුතු ඉදිරියට එන්න කියලා